Hi මගේ ෆුඩීස් අයිබෝන් ඔයාලා ඔක්කොටම රසබර දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම ඔන්න මම අද ගෙනාවා ඔයාලට හවසට තේ බොනකොට ස්නැක් එක කන්න සැර දේවල් වලට කැමති අයට කන්න පුළුවන් රස කෑම මේ තමයි කොච්චි සෝස් මම මේ කොච්චි සෝස් එක හැදුවේ අපේ මෙන්න මේ ගහෙන් කඩාගත්ත කොච්චි වලින් හරි අපි බලමු අපේ මේ කොච්චි සෝස් එක හදාගන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. අපිට මුලින්ම අවශ්‍ය වෙනවා මෙන්න මේ වර්ගයේ කොච්චි මේ ස්කොච් බොනට් කියන වර්ගයේ කොච්චි. නමුත් ඔයාලගේ ගෙදර තියෙන ඕනම කොච්චි වර්ගයක් ඔයාලට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන සීනි, ඒ වගේම ලුණු, ඉඟුරු කෑල්ලක් සුද්ධ කළා මම අරන් තියෙනවා. ඒ වගේම සුදු ලුණු බික් කීපයක්ත් මම අරගෙන තියෙනවා. තව මම අන්නාසි ගෙඩියක් හොඳින් සුද්ධ කරලා අරගෙන තියෙනවා. අපිට මේකට තව අවශ්‍යයි විනාකිරි. ඉතින් විනාකිරි දානවා අපි මේක හදාගන්න. අපිට මේක හදාගන්න මුලින්ම අපි මේ කොච්චි ටික හොඳින් සෝදගෙන එන්න ඕනේ. මේක හොඳින් සෝදලා මේකේ නැටි ඉවත් කරගන්න ඕනේ. අපි බලමු අපි කොහොමද ඒක කරගන්නේ කියලා. මම මගේ කොච්චි ටික දැන් හොඳින් සෝදාගෙන අරගෙන ආවා. මගේ බ්ලෙන්ඩර් කප් එකත් මම අරගෙන ආවා. දැන් මම මගේ කොච්චි වල නාරටි මේ විදිහට කඩලා කොච්චි ටික මේ මගේ බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. මගේ ළඟ රතු පාට කොළ පාට කොච්චි දෙකම තියෙනවා. මොකද මං ගහේ තිබුණා කොච්චි ටික ඔක්කොම කැඩුවා. ඉතින් ඔයාලට කැමති විදියට ඔයාලට කොච්චි දාන්න පුළුවන්. ඔයාලා රතු පාට කොච්චි විතරක් කැමති නම් රතු කොච්චි විතරක් දාන්න පුළුවන්. නැත්තම් කොළ පාට කොච්චි වලින් උනත් මේක හදන්න පුළුවන්. සහ මේ කොච්චි වල ප්‍රමාණය ඔයාලට අවශ්‍ය සැර ප්‍රමාණය සහ ඔයාලට හදාගන්න අවශ්‍ය ක්වොන්ටිටි එක අනුව වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ දාන ප්‍රමාණයන් දාන විදිහ ඔයාලට කැමති පරිදි වෙනස් කරගන්න පුළුවන්. හරි. ඔන්න අපි ළඟ තිබුණු කොච්චි සේරගෙම නැටි ටික ඉවත් කරා. අපිට පුළුවන් මේ විදියට නැටි සේරම ඉවත් කරලා මේ විදියට බ්ලෙන්ඩර් කප් එකට අපේ කොච්චි ටික දාගන්න. ඔයාලට කැමති නම් මේ කොච්චි කපලා වුණත් දාගන්න පුළුවන්. ඉතින් අර දැන් කොච්චි මේ වෙලාවේ කපන්න ගියොත් හැමතැනම සැර ගෑවෙන නිසා තමයි මං කැපුවේ නැත්තේ. ඉතින් ඊට පස්සේ අපි අපේ අන්නාසි ගෙඩිය ගන්නවා. අපි දැන් මේකටම අන්නාසි කපලා දාගන්න යන්නේ. ඔයාලා ගන්න කොච්චි ප්‍රමාණය අනුව ඔයා දාන අන්නාසි ප්‍රමාණය ඔයාට තීරණය කරන්න පුළුවන්. මම මුලින්ම මෙතන අන්නාසි ගෙඩියෙන් භාගයක් දාලා බලනවා. රස බලලා තමයි මම ඊටු ටික දානවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඉතින් මේ අන්නාසි ගෙඩියේ මෙන්න මේ පේන මදේ එහෙම නැත්නම් අපි කියන්නේ අන්නාසි බඩ කියලා. අන්න ඒක ඔයාලා කැමති නම් අයින් කරගන්න පුළුවන්. මොකද සමහර අයට මේ අන්නාසි බඩේ කෑවම අසාත්මිකතා එනවා. ඉතින් එහෙම ඇලර්ජිස් අසාත්මිකතා එන කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් අන්නාසි ගෙඩිය කපලා අයින් කරගන්න. ඉතින් අන්නාසි අකමැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ වෙනුවට අඹ පාවිච්චි කරන්න. අඹ ගන්න හොඳට මිදුණු අඹ නෙමෙයි සාමාන්‍ය තරමට ඉදුණු අඹ ගෙඩියක් ගන්න. මොකද ඇඹුල් රස ටිකක් තියෙන්න ඕනේ මේකට. ඒක නිසා ඉතින් මේ විදියට මම කපාගත්ත අන්නාසි භාගේ චූටියට කපලා මේ විදියට බ්ලෙන්ඩර් කප් එකට එකතු කර ගන්නවා. අපි දැන් මේක හොඳට බ්ලෙන්ඩ් කරගෙන එමු. හරි. දැන් මම මගේ අන්නාසි ටිකයි කොච්චි ටිකයි හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. අපි බලමු ඒක කොහොමද තියෙන්නේ කියලා. හරි. මෙන්න මේ විදියට තමයි මේ ටික තියෙන්නේ. හොඳට ඒක බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. මේ වෙලාවේදී ඔයාලට බලන්න පුළුවන් සමහර වෙලාවට අන්නාසි කෑලියම ටිකක් ලොකුවට තියෙනවා. ඔයාලට පුළුවන් උපරිමයෙන් ඔයාලා මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න බලන්න. මේ මිශ්‍රණය ටිකක් තික් වගේ නම් ඔයාලට මේකට වතුර ටිකක් එකතු කරගන්න පුළුවන් බ්ලෙන්ඩ් කරගන්න. මොකද සමහර වෙලාවට ගොඩක් තික් වුණාම හොඳට බ්ලෙන්ඩ් වෙන්නේ නැහැ. දැන් බලන්න මගේ මිශ්‍රණෙත් ටිකක් තරමක කෑලි තියෙනවා. ප්‍රශ්නයක් නෑ. අපිට මේක අවසානයේ අපි මේ තියෙන ටික පෙරා ගන්න යුෂ විතරයි ගන්නෙ.
එහෙම අකමැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මේක හොඳට blend කරලා මේ තියෙන දේවල් එක්කම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට විශේෂයෙන් අපි මේක thick කරන්න ඕනේ නැහැ. මේක හොඳ thick sauce එකක් වගේ තමයි එන්නේ. මට රහ බලද්දි නම් ටිකක් ඇඹුල මදි වගේ දැනෙන නිසා මම ඊතුරු අන්නාසි ටිකත් මේකට දාගත්තා. ඊළඟට අපි කරන්න යන්නේ අපේ ඉඟුරු සුදු ලුණු ටික හොඳට පොඩක් ග්‍රයින්ඩ් කරගන්න. ඉතින් මම මේ මගේ ඉඟුරු කෑල්ල මේ වගේ පොඩි කෑලි වලට කපනවා ග්‍රයින්ඩ් කරගන්න පහසු වෙන්න. ඒ වගේම මගේ සුදු ලුණු බික් කීපයක් මම ගන්නවා. අරගෙන ඒකත් ටිකක් පොඩියට කපලා මං ග්‍රයින්ඩ් කප් එකට ඇඩ් කර ගන්නවා චොප් කරගන්න පහසු වෙන්න. හරි දැන් මම මගේ සුදු ලුණු ටිකක් පොඩියට කපලා ග්‍රයින්ඩ් කප් එකට ඇඩ් කරගත්තා. දැන් මම මේක හොඳට ග්‍රයින්ඩ් කරගෙන එන්නම්. අපේ සුදු ලුණු ටික හොඳට ග්‍රයින්ඩ් කරගත්තා. දැන් අපිට පුළුවන් ඒක හැන්දක් ආකාරයෙන් භාජනයකට දාගන්න. ඔයගලන්ට පේනවා ඇති මේක හොඳට පේස්ට් එකක් වගේ ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට ටිකක් ලොකු සුදු ලුණු කෑලි, ඉඟුරු කෑලි තියෙන්න පුළුවන්. පුළුවන් තරම් උත්සාහ කරන්න මේක පේස්ට් එකක් වගේම ග්‍රයින්ඩ් කරගන්න. එහෙම කෑලි හිටියොත් අපි මේකේ අනවශ්‍ය ද්‍රව්‍ය පෙරා ඉවත් කරන අවස්ථාවේදී ඒ කෑලි ටිකත් අපිට පෙරා ඉවත් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේකේ හොඳට රස අපේ සෝස් එකට එකතු වෙන්න නම් මේක පුළුවන් තරම් හොඳට අපි ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. හරි දැන් අපිට මේ සෝස් එක හදාගන්නයි තියෙන්නේ. මේ අපි හදාගත්ත අමුද්‍රව්‍ය ඔක්කොම දාලා අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. මුලින්ම මේ වගේ මැටි හට්ටියක් අරගෙන අපි මද ගින්දරේ ලිපේ තියාගන්නවා. තියාගෙන අපි ඒකට විනාගිරි ස්වල්පයක් එකතු කරනවා. මේකට මැටි හට්ටියක් තමයි ගන්න ඕනේ. මොකද මෙතන විනාගිරි අන්නාසි වගේ ආම්ලිකත්වයෙන් වැඩි ද්‍රව්‍ය ගොඩක් තියෙන නිසා අපි ඇලුමිනියම් වගේ භාජනයක උයන එක ටිකක් රිස්කි. ඒ නිසා අපි මෙතනට මැටි භාජනයක් ගත්තා. ඉතින් අපි මේක මෙහෙම ටිකක් රත් කරනවා. විනාගිරි ටික රත් වෙනකන් ඔන්න යටින් බුබුලු දාගෙන එනවා. රත් වීගෙන වගේ පේනකොට අපි මේකට එකතු කරගන්න ඕනේ අපි කලින් හදාගත්ත අපේ සුදු ලුණුයි ඉඟුරුයි ග්‍රයින්ඩ් කරගත්ත ඒ මිශ්‍රණය. අපි ඒක මේ වෙලාවේ මේක රත් වෙනකොට මේකට එකතු කරගන්නවා. මේක පොඩ්ඩක් විනාගිරෙන් තැම්බෙන්න. අපි දැන් සුදු ලුණු ඉඟුරු මිශ්‍රණය මේකට එකතු කරා. දැන් මේක පොඩ්ඩක් හොඳට විනාගිරෙන් තැම්බෙන්න දෙනවා. දැන් ඔයාලට පේනවා මේක හොඳට විනාගිරෙන් තැම්බෙනවා. අපේ ඉඟුරු සුදු ලුණු ටික මේ වෙලාවේ හොඳ සුවඳක් දැනෙනවා අපිට. ඔන්න එතකොට අපි දන්නවා නියම පදම. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේකට අපි බ්ලෙන්ඩ් කරගත්ත අපේ කුච්චි අන්නාසි මිශ්‍රණය එකතු කරගන්නවා. එකතු කරලා මේ ටික හොඳට කවලම් කරගන්න ඕනේ. කවලම් කරලා මේක හොඳට ලිපේ උතුරන්න දෙන්න ඕනේ. හොඳට මේක රත් වෙලා මේ අපේ ඉඟුරු සුදු ලුණු වල රස මේ සෝස් එකට ඇවිල්ලා මේ සෝස් එකේ රස තව වැඩි වෙනකම් මේක හොඳට කවලම් කර කර උතුරන්න දෙන්න ඕනේ. මේකේ අඩිය අල්ල ගන්න නොදී අපි දිගටම මේක කවලම් කරන්න ඕනේ. ඔන්න අපි මිශ්‍රණය හොඳට රත් වෙගෙන එනකොට අපි මේකට අපි වෙන් කරගත්ත සීනි ටික ඒ වගේම අපි වෙන් කරගත්ත ලුණු ටිකත් එකතු කරනවා. එකතු කරලා මේක හොඳට කවලම් කරන්න ඕනේ. කවලම් කරලා තව ටිකක් මේ මිශ්‍රණය හොඳට නටාගෙන එන්න අරින්න ඕනේ. මේක හොඳින් රත් වෙන්න ඕනේ. හොඳින් සම්පූර්ණ මිශ්‍රණයම හොඳින් උතුරන්න ඕනේ. එතකොට තමයි මේ පදම හරියන්නේ. මෙන්න මේ විදියට අපේ සෝස් එක හොඳට උතුරන්න ඕනේ. දැන් ඔයාලට පේනවා පෙන දාගෙන උතුරගෙන එනවා. අපි මේ වෙලාවේ ලිප ඕෆ් කරලා අපි මේ මිශ්‍රණය ලිපෙන් බා ගන්නවා. ඔන්න අපි දැන් අපේ මිශ්‍රණය ලිපෙන් බාගත්තා. දැන් ඔයාලට පේනවා මේක හොඳට උතුරලා තියෙන පෙන ඇවිල්ලා තියෙන ගානටම. දැන් මේකේ තියෙනවා අපි මේක බ්ලෙන්ඩ් කරගත්ති මේකේ ඉතුරු වෙච්ච කොටස්.
මේක ඉතින් හෝම්මේඩ් විදියටම කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේක මේ විදියටම පාවිච්චියට ගන්න පුළුවන්. මේක හොඳ උපු කන්සිස්ටන්සි එකට තියෙනවා. හැබැයි කෙනෙක් කැමති නම් ඒ අනවශ්‍ය කොටස් ටික ඉවත් කරලා අපි කඩෙන් ගන්නවා වගේ ස්මූත් ටෙක්ස්චර් එකක් තියෙන සෝස් එකක් හදාගන්න ඒක කරන්නේ කොහොමද කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නම්. මේක මේ විදිහටම පරිභෝජනයට ගන්නවා නම් ඔයාලට පුළුවන් මේක හොඳට නිවෙන්න තියලා අනිවාර්යයෙන්ම වීදුරු භාජනයක වීදුරු බොටල් එකක් හරි ජා එකක් හරි හොඳට ජීවාණුහරණය කරලා වතුර වියලෙන්න තියලා අරගෙන මේක හොඳින් නිවුනම ඒකට දාලා ශීතකරණයේ තියලා ඔයාලට මේක සති දෙකක් තුනක් පාවිච්චි කරන්න ගන්න පුළුවන්. මොකද අපි මේකට රසකාරකවත් කල් තියාගැනීමේ ද්‍රව්‍යවත් භාවිතා නොකරන නිසා තමයි මේක ශීතකරණයේ තියලා සති දෙකක් තුනක් ඇතුළත ආහාරයට අරගෙන ඉවර කරන්න කියලා අපි රෙකමන්ඩ් කරන්නේ. දැන් අපි බලමු මේක කොහොමද අනිත් ක්‍රමයට ඒ කියන්නේ අනවශ්‍ය ද්‍රව්‍ය ටික අයින් කරලා මේක ස්මූත් ටෙක්ස්චර් එකක් එන විදිහට හදාගන්න කියලා. මේ වගේ අපි ස්ට්‍රේන් එකක් ගන්නවා. මෙහෙම ස්ට්‍රේන් එකක් අරගෙන අපි හදන්නේ මේ අපේ සෝස් එක මේකෙන් හොඳට පෙරා ගන්න. මේකෙන් හොඳට පෙරා ගත්තාම අපිට අනවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම අයින් වෙලා අපිට අවශ්‍ය ඒ යුෂ පමණක් අපිට ලබා ගන්න පුළුවන්. අපි දැන් මේ විදිහට හැන්දක් ආධාරයෙන් හොඳට මේ ස්ට්‍රේන් එකෙන් මේ අපේ සෝස් මිශ්‍රණය පෙරා ගන්න ඕනේ. ඔන්න චූටි බබෙක් ගෙදරක හිටපු කෙනෙක් නම් දන්නවා අපි කොහොමද බබාලට බෙලිපත් හදන්නේ. අන්න ඒ වගේ මේක හොඳට ස්ට්‍රේන් එකේ ස්මෑෂ් කරලා ගන්න පුළුවන් උපරිමය අපි අපේ භාජනයට ගන්න ඕනේ ස්ට්‍රේන් එකෙන්. එතකොට තමයි අපිට ඉතාමත් රසවත් සෝස් එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. හරි, අපි දැන් ඔක්කොම පෙරාගෙන ඉවරයි. මේ තියෙන්නේ අපි පෙරාගත්ත අපේ සෝස් මිශ්‍රණය. දැන් මේක ඔයාලට පේනවා අපිට කලින් තිබ්බ සෝස් එක ටිකක් තික්. මොකද ඒකේ අර අන්නාසි වල කොච්චි වල කෙටුණු කොටස් තිබුණානේ. දැන් ඒ ටික අයින් කරලා මේ අපි අරන් තියෙන්නේ අවසාන යුෂ කොටස. දැන් මේක ටිකක් වෝටරි. ඒ කියන්නේ මේක ටිකක් දියාරුයි. දැන් අපිට මේක මේ විදිහටම සෝස් එකක් විදිහට ගන්න අමාරුයි. සමහර කෙනෙක් ඉන්නවා නම් මේක මේ විදිහටම පාවිච්චි කරන්න කැමති. ඔයාලට මේක මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි කෙනෙක් ඉන්නවා නම් මේක ටිකක් තවත් තික් කරගන්න කැමති අපිට මේක තික් කරගන්න පුළුවන්. මම දැන් කියලා දෙන්නම් කොහොමද මේක අර කඩේ තියෙන සෝස් එකක් වගේ තික් කරගන්නේ කියලා. අපි සෝස් මිශ්‍රණය ආයිත් තියාගත්තා ලිපෙන් තියලා මම භාජනයක් අරගෙන මේ භාජනයට මම දාගන්නවා කෝන් ෆ්ලා. එහෙම නැත්නම් අපි කියන කෝන් පිටි තේ හැඳි එකහමාරක් දානවා. මම හදන මිශ්‍රණයට මට හිතෙනවා කෝන් පිටි හැඳි එකහමාරක් ඇති වෙයි කියලා. ඔයා හදන සෝස් ප්‍රමාණය අනුව මේ දාන කෝන් පිටි ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. සහ ඔයා කැමති thickness එක අනුව මේ කෝන් පිටි ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මේක වතුර ටිකක් දාලා හොඳට දිය කරගන්නවා. ගොඩක් දාන්නේ නැහැ. වතුර බින්දු කීපයක් දාලා මේ කෝන් පිටි ටික දිය වෙනකන් විතරක් මෙන්න මේ විදිහට චුට්ටක් දාලා මම හොඳට මේ කෝන් පිටි ටික දිය කරගන්නවා. දිය කරලි වෙලා මම මේක අපේ ලිපේ තියෙන සෝස් මිශ්‍රණයට එකතු කරන්නයි යන්නේ. හරි, දැන් මේ අපේ සෝස් මිශ්‍රණය ආයිත් හොඳට රත් වෙනවා ලිපේ. ඒ අතරතුරේ මම දැන් මේ අපි හදාගත්ත කෝන් පිටි මිශ්‍රණය මේ අපේ සෝස් එකට එකතු කරගන්නවා. මේ විදිහට කෝන් පිටි මිශ්‍රණය එකතු කරලා අපේ සෝස් එක හොඳට හැඳ ගන්නවා. දැන් මේ සෝස් එක මෙහෙම උතුරනකොට ටික ටික තික් වෙනවා. මොකද දැන් මේකට කෝන්ෆ්ලා දාලානේ තියෙන්නේ. එතකොට මේක ටිකක් අඩිය අල්ලන්න බලනවා තික් වෙනකොට. ඒක නිසා මේක හොඳට උතුරනකම් එක දිගට හැන්දෙන් හැඳි ගා ගන්න ඕනේ. ඔන්න දැන් මම අපේ කෝන්ෆ්ලා දාලා හදාගත්ත තික් සෝස් එක ලිපෙන් බාගත්තා. දැන් බලන්නකෝ අපි ලිපේ තියෙනකොට මේක හරි වෝටරි කන්සිස්ටන්සි එකක් නේ තිබ්බේ. හරිම දියාරුයි. දැන් මේ සෝස් එක ටිකක් තික් වෙලා තියෙනවා. දැන් මේක නිවෙනකොට මීට වඩා තව ටිකක් තික් වෙනවා. දැන්
මට මගේ සෝස් එක මෙන්න මේ thickness එකට තිබ්බහම ඇති. හැබැයි කෙනෙක් ඉන්නවා නම් තව මේක තව ටිකක් කුකු වෙනවට කැමති. ඔයාට පුළුවන් ඔයා පාවිච්චි කරන corn flour ප්‍රමාණය වෙනස් කරලා මේකේ thickness එක අඩු වැඩි කරගන්න. මේක තමයි දැන් අපේ ෆයිනල් ප්‍රොඩක්ට් එක. දැන් මේක අපි හොඳට නිවෙන්න දෙන්න ඕනේ. ඔයාලට මම හිතනවා වීඩියෝ එක පැහැදිලි කියලා. මොකද මේකේ එන ස්ටීම් එක නිසා මගේ කැමරාවේ ලෙන්ස් එක සමහර වෙලාවට බ්ලර් වෙනවා. මම හිතනවා ඔයාලට පැහැදිලිව පේනවා කියලා. ඉතින් මම ඔයාලට කියන්නේ දැන් මේක හොඳට නිවෙන්න දෙන්න. නිවෙන්න දීලා ඉවරලා අර මම කලින් කිව්වා වගේම ඔයාලට පුළුවන් මේක වීදුරු කන්ටේනර් එකක දාන්න. මොකද මේකේ ඇසිඩ් ගතිය වැඩි නිසා විනාකිරි අන්නාසි තියෙන නිසා සමහර විට අපි මෙටල් එහෙම නැත්නම් ප්ලාස්ටික් වගේ කන්ටේනර් එකක දැම්මොත් මොකක් හරි ප්‍රතික්‍රියාවක් වෙලා සමහර විට ඔබට අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ වගේ chance එකක් ගන්න නැතුව අපි සෞඛ්‍යානුකූලව මේක අපි වීදුරු කන්ටේනර් එකකට දාගමු. එතකොට අපිට කිසි බයක් නැතුව මේක සති දෙකක් තුනක් ශීතකරණේ තියලා පාවිච්චි කරන්න ගන්න පුළුවන්. ගන්න වීදුරු කන්ටේනර් එක හොඳට ජීවාණුකරණය කළා. හොඳට උණු වතුරෙන් තම්බලා ඒකේ වතුර වේලෙනකන් හොඳට වියලාගෙන තමයි මේක හොඳට නිවුනම අපි ඒකේ භාජනයට දාගන්න ඕනේ. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා මේ රසවත් සෝස් එක හදලා ඔබගේ අත්දැකීම මාත් එක්ක බෙදා ගන්න කියලා. ඉතින් මම YouTube එකේ අලුත් channel එකක්. ඉතින් මෙතන මම හදන්නේ මම දන්න මගේ වටේ ඉන්න පිරිස මම හැදුවාම රසයි කියන කෑම වර්ග ඕගොල්ලත් එක්ක බෙදා ගන්න එක. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා, like කරලා, comment කරලා මට මේ විලාවේ help එකක් දෙන්න. මොකද මම දන්න මගේ recipes ටික ඔයාලා අතරට අරන් එන්න මට උදව් කරන්න කියලා. ඉතින් මගේ Facebook page එකක් තියෙනවා Kitchen Diary with Sanu කියලා. ඒකට ගිහිල්ලා ඔයාලා මේ හදන කෑම වල photos මට upload කරන්න. ඉතින් මං හරි ආසාවෙන් බලන් ඉන්නවා ඔයාලගේ feedback දකින්න. මෙන්න මේ විදිහට සවස් වරුවේ ඔයාලා ආහාරයට ගන්න මොනවා හරි ස්නැක් එකක් එක්ක එහෙමත් නැත්නම් සාමාන්‍ය ඔයාලගේ බත් වේලකට උනත් නූඩල්ස් වලට පොට්ටක් දාලා කවලම් කරගෙන කන්න පුළුවන්. ඇත්තටම මේ සෝස් එක ඔයා ඇත්තටම සැර කෑම වලට කැමති කෙනෙක් නම් නැත්නම් ඔයා ස්පයිසි ලවර් කෙනෙක් නම් මේක හරිම අයිඩියල් කෑමක්. මොකද මම එහෙම කෙනෙක්. ඉතින් මම හරිම ආසාවෙන් කන කෑමක්. සාමාන්‍යයෙන් මම රාමෙන් එකක් එහෙම හදාගත්තොත් මේකෙන් ටිකක් දාලා කවලම් කරගන්නවා. හරිම රසයි. ඉතින් ඔයාලා කාලා ඔයාලගේ අත්දැකීමත් මාත් එක්ක ෂෙයා කරගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් ආයෙත් දවසකින් තවත් රසවත් රෙසිපි එකක් ඔයාලට අතරට අරගෙන එනකම් ඔයාලට රසබර දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.